Hi guys, mostly roaming අපේ YouTube channel එක හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් Sunday දවසක් අපි යනවා Pearl Bay එක පැත්තට අද. මම හිතන්නේ දැන් හැමෝම Pearl Bay ගිහින් ඉවරයි. අපි තමයි අන්තිමටම යන්නේ. දැන් වෙලාව 10 මාර්ච් විතර ඇති මේක 11ට ඕපන් කරන්නේ. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. ගිහිල්ලා හෙඩි හම්බෙමු. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඉක්මනට ඇතුළට යමු. ළමයාගේ ස්ප්ලෑෂ් බේ එක පැත්තට කියන්නේ වෝටර් පාර්ක්. ඒක තව තියෙනවා ස්පීඩ් බේ ආචරි ගොඩක් ඒවා තියෙනවා. අපි ඉතින් ස්ප්ලෑෂ් බේ එකට තමයි යන්නේ වෝටර් පාර්ක් එකට. දැන් අපි ටිකට්ස් ටික අරන් ඉක්මනට ඉතින් මේ ස්ප්ලෑෂ් බේ එකේ ටිකට්ස් ඉෂුව කරන්නේ වයස අනුව නෙමෙයි ගාන ඩිපෙන්ඩ් වෙන්නේ. මේ රයිඩ්ස් වල යනවා නම් අවම උස මීටර 1.2කට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මීටර 1.2කට වඩා උස කෙනෙක්ට ටිකට් එක වෙනවා රුපියල් 5500ක්. ඔයගලන්ට ක්‍රෙඩිට් කාඩ්ස් තියෙනවා නම් up to 25% ඩිස්කවුන්ට් හම්බෙනවා. ඉතින් අපිටත් උනේ ටිකට් එක රුපියල් 4125යි. අපේ QR එක ස්කෑන් කරලා ඇතුළට ආවා. මෙතන ඉස්සරහම තියෙනවා පේඩ්. අපි ෆස්ට් රයිඩ් එක try කරන්න යන්නේ. මෙතන වෙනවා චලෝ පූල් එකක් තියෙද්දි පොඩි අය ඉන්න පුළුවන්. අපි යම් රයිඩ්ස් ටික පැත්තට. හරි අපි යන් එහෙනම් රයිඩ් එක පැත්තට. රයිඩ් එක ලූප් හෝල් කියන රයිඩ් එක තමයි ගියේ. අපි යන ආයෙ උඩට. හරි අපි ඊළඟට යන්නේ ස්ටෝම් චේසර් කියන එකට. ඒකට මම හිතන්නේ මේ ගන්න ඕනේ අපි මේ වගේ බෝඩ් එකක් අරගෙන යන්න බලන්න. අනතර තේරෙයි. අපි දැන් යන්නේ අර උඩ තියෙන ස්ලයිඩ් එකට ස්ටෝම් චේසර් කියන එක. හරිම හොඳ වැඩ වුණා උඩත් ඒක. මේ ස්ලයිඩ් එකේ ගියොත් අපිට හෙඩ් මවුන්ට් එක දාන්න කියලා වැඩක් නැහැ. ඒතරක මොකද මේක උඩ අතට තියෙන නිසා. ඉතින් අපි මේ ස්ලයිඩ් එකෙන් ගිහලා බලමු ඉස්සරහට. අපි දැන් යන්නේ මම හිතන්නේ මැජික් මවුන්ටන් කියන රයිඩ් එකේ. ඒක අපි වීඩියෝ කරගන්න පුළුවන් වෙයි. ඊළඟට යන්න ඕනේ ග්‍රේට් එස්කේප් කියලා මගේ පිටිපස්සට තියෙන එක. අපි මේ වගේ රයිඩ් එකක ගියා සර්වේල ගුරු ගිහිල්ලා. අපි මේක ගිහිල්ලා ඉවරලා මේකට එමු. උඩත් තව රයිඩ් එකක් තියෙනවා. මොකද ඒක නම දෙන්න මම මේ දැන් බලගෙන මොකද අපි කියන්නේ. ඒකට අපි ඊළඟට යමු.
මට මේ රයිඩ් එකේ තියෙන ෆනල් එක වගේ එක දැක්කම මතක් වුණේ අපි සන්විලගුන් මැලේසියාවල සන්විලගුන් එකේ තිබ්බ මේ වගේම වුවුසෙලා කියලා රයිඩ් එකක්. මේ වගේම ෆනල් එකක් ඇතුලෙන් ගිහින් එළියට එන්න තියෙන්නේ. සන්විලගුන් එකේ තියෙන ලොකුම රයිඩ් එක තමයි ඒක. ඉතින් මම මෙතන ටැග් එක දාන්නම්. ඔයගලන්ට කැමති නම් ඒකත් බලන්න පුළුවන්. අපි දැන් ඕල්මෝස්ට් ඔක්කොම රයිඩ්ස් වලට වගේ ගිහින් තියෙන්නේ. අපිට දැන් තියෙනවා ටික්සිට දැන් ඒක තමයි ඒකේ නම. ටික්සිට විදකුට නම ඒකේ. ඒක තමයි යන්න තියෙන්නේ. ඒක යන්න තමයි අපි දැන් මේ හරි එක හරි එකත් හරි අපි දැන් යන් ලන්ච් වලට හවසිට අම්බෝ ඒකට නියමයි ඒක අපි අතර අනිත් පැත්තට ගියේ ඒකයි උදේ දැන් යන් අපි මේ දැන්ගේ රයිඩ් එක තමයි VCDC කියන රයිඩ් එක. ඒ රයිඩ් එකේ අපි නංගිය අවුලක් වුණේ නැහැ. බට් අපිට කලින් ගිහපු කට්ටිය මැද්දේ ස්ටක් වුණා. ඊපස්සේ පොඩක් ෂේක් වෙද්ද කියලා දෙපැත්තට එතකොට යනවා කියලා. පොඩි පොඩි දේවල් තිබෙනවා තමයි. ඒකට ඒක ඇත්තටම ෆන්. හරි දැන් යන්න හදන්නේ ග්‍රේට් එස්කේප් කියන එකට. මෙන්න මේකට තමයි යන්න බැරි වුණේ. යන්න බැරි වෙච්ච රයිඩ් එක. ඒකට තමයි දැන් යන්න යන්නේ. ඒකත් ගිහලා බලමු. අපේ හස්බන්ඩ් බයි මේවා යන්න යන්නේ මම යනවා කියලා. ඉතින් මේ රයිඩ් එකේ වෙන පේනවා වගේ ඕක ඇතුළට ගිහිල්ලා ඕකේ ඩෝ එක ක්ලෝස් කරාට පස්සේ මම ওই හිටගෙන ඉන්න ෆ්ලෝ එක එකපාරටම ඇරිලා මම පල්ලෙහාට වැටෙනවා. වැටිලා රයිඩ් එකක් දිගේ ගිහිල්ලා එළියට යනවා. ඉතින් ඒකත් හරිම ඇඩ්වෙන්චරස් ෆන් රයිඩ් එකක්. දැන් වෙලාව 4:10යි. අපි ඔක්කොම රයිඩ්ස් දෙපාර වගේ ගියා. එතරම් ලොකු එහෙම රයිඩ්ස් ගොඩක් නැහැ. මම කියන්නේ සම්කා ගන්නකොට ඉතින් අනිත් අපි ගිහින් තියෙන වෝටර් පාක්ස් එක බලනකොට ලොකු හැම රයිඩ්ස් ගොඩක් නැහැ. ඒ වුණාට ඉතින් හොඳට එන්ජොයි කරන්න පුළුවන්. මේකේ තියෙන රයිඩ්ස් නැත්තේ නෑ. මම හිතන්නේ මෙතන ඔය හැපැත්තේ පේන රයිඩ් සෙට් එක තියෙනවා. මෙතන පේන රයිඩ් සෙට් එකක්ම තියෙනවා. එතකොට මේ අපි දැන් යන්න ඉන්න රයිඩ්ස් මෙතන තියෙනවා 3ක් රයිඩ්ස්. මේක අපි තර්ඩ් ෆ්ලෝ එකේ තියෙන රයිඩ් එක තමයි දැන් යන්න ඉන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා පොඩි සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් වගේ. එලාදී අතන අර පේන මේ පේන බකට් එකට වතුර ෆිල් වෙනවා. ඊට පස්සේ ඒක වැටෙනකන් කට්ටිය බලන් ඉන්නවා. ඒ සම්පූර්ණ රේසින් කාර් ටීම් එකකට හදලා තියෙන මම ස්පීඩ් වේ එකක් ප්‍රොමෝට් කරගන්නවා හදලා තියෙන්නේ. පේනවා ඉතින් ඒරියා එක අර ඈත රේසින් කාර්ස් යනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා කරන්න. අපි ඉතින් ස්පීඩ් වේ එකට යන්න ආපු නැති නිසා අපි සම්පූර්ණ ස්ප්ලෑෂ් වේ එකේ තමයි හෝල් ඩේ ස්පෙන්ඩ් කරේ. ඉතින් සමහර ඒවා ස්ටක් වෙන තැන් තියෙනවා. කට්ටියක් නැහැ උනාට. අපි දැන් ආයෙත් යනවා ස්ටෝම් චේසර් කියන තව එකේ තියෙන තව එක රයිඩ් එකකට. මම හිතන්නේ ඒකේ තියෙන රයිඩ් එක දැන් 10 පාරක් විතර අපි ගියා. ඒතර එකක් තියෙනවා මිස් වෙච්ච වෙන පිටිපස්සේ පේන කහපාට රයිඩ් එක. මේ පිටිපස්සේ පේන කහපාට රයිඩ් එක. ඒකත් ගියාම ඔක්කොම ටෝටලි කම්ප්ලීට්. දැන් ඒකත් ගිහලා බලමු ඒක නිසා. හරි අපි අද දවස් ඉවර කරන්න තමයි ඉතින් හදන්නේ. පිටිපස්සේ තියෙන්නේ ස්ටෝම් චේස් තව එකේ තියෙන රයිඩ්ස් ටිකක් දෙපාර නෙමෙයි තුන් පාරක් විතර ගියා රයිඩ්ස් වලත්. එතකොට එහා පැත්තේ පිටිපස්සෙන් පේන්න තියෙන රයිඩ්ස් ටිකෙත් ආයෝ තුන් පාර වගේ ගියා. රයිඩ්ස් නම් එච්චරම ගොඩක් තිබ්බේ නැහැ. අපි ඉතින් දැන් යන්න කියලා තමයි හැදුවේ රයිඩ්ස් එක ඔක්කොම කවර් කරපු නිසා. දැන් වෙලාව ඇති 8 වගේ. අපි හැබැයි තියෙන ඒව ටිකක් පොඩ්ඩක් ඇක්ටිවිටිස් ටිකක් බලලා එළියට යන්න.
ඉතින් මෙතන වෝටර් රයිඩ්ස් වල යන්න නැතුව කවුරු හරි කෙනෙක් එනවා නම් ඒගොල්ලන්ට මම හිතන්නේ මෙරම ටිකට් එකක් ගන්න පුළුවන් 3000 ද කොහෙද වෝටර් රයිඩ්ස් වල යන්න බෑ මම හිතනවා බෑන්ඩ් එක දෙන්නේ නැහැ එතකොට බට් මේ ෂැලෝ පූල් එකේ මේ හරියේ ඉන්න පුළුවන් තව මෙතන සන් බෙඩ්ස් තියෙනවා ඉතින් කාට හරි හැම යන්න නැතුව නිකන් දැන් පොඩි කෙනෙක් එක්ක එනවා නම් යාව නිකන් බලා ගන්න තනියෙන් නිකන් ඉන්න බෑ වගේ නම් එහෙම කරන්න පුළුවන් පපා සෙල්ලම් කරනවා මේක ස්පෙෂල්ම අප්‍රීෂিয়েට් කරන්න ඕන දෙයක් විදිහට මම දැක්කේ changing rooms හොඳටම clean විදිහට sufficient වෙන විදිහට හදලා තියෙනවා. එතකොට shower gel, shampoo ඒ වගේ ඒවත් තියලා හැම changing room එකකටම වෙන වෙනම හොඳටම හදලා තියෙනවා. අපි සාමාන්‍ය රටවල් දෙක තුනක water parks වලට ගිහිලා තියෙනවා. ඒ international standards වලට මේක හදලා තියෙනවා. ඒක ඇත්තටම අප්‍රීෂিয়েට් කරන්න ඕන දෙයක්. ඒක පිටුම් බලන්න වෙනම පුවා. You get to it, I'm not going to be. අන්තත් දිනවල තියෙන පොඩි අයට තමයි ගොඩක් එන්ජොයි කරන්නේ. නැගිටි හොඳටම නාස්තිනේ. දැන් යාන්ති මොකක් අපි එළියට. ඇයි අද දවසේ වගේ අපි තමයි ස්පෙන්ඩ් කරේ. හරි අපි දැන් දවස් ඉවර කරන්න යන්නේ ෆර්ල් බේ එකේ. අපි ඉතින් අද දවසම මේක ස්පෙන්ඩ් කරා. දවසම වගේ ස්පෙන්ඩ් කරා. දැන් වෙලාව 6යි. ඉතින් මේක වහනවා. අපි දෙපැත්තට ෆොටෝ එකකුත් අරගෙන දැන් යන්න තමයි හදන්නේ. තව දවසක අපි නම් අලුත් vlog එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye.